ලංකාවේ අපිට තියෙන ලොකුම සම්පත අපේ සොබාදහමයි. මේ සොබාදහම ආදි කාලයේ ඉඳන් අදටත් ලක්වැසි අපි හැමෝගෙම පැවැත්මට දායක වෙලා තියෙනවා. ඒ වගේම මේ සොබාදහම අපි හැමෝම ජීවත් කරවන්නත් අපේ පුංචි ලංකාවේ ආර්ථිකය නැංවීමටත් නන් අයුරින් අපිට උපකාර වෙලා තියෙනවා. දෙස් විදෙස් සංචාරකයන් මවිත කරවන තරමට සුන්දර සොබාදහමක් අපේ රට සතුවීම අපි ලක්වැසි හැම දෙනාගෙම භාග්‍යයක් විදියට අපිට සලකන්නට පුළුවන්. ඉතින් අපේ රටේ මේ සුන්දර සොබාදහම අද වෙනකොට අපි ගොඩක් දෙනාගේ ක්‍රියාකාරකම් හේතුවෙන් තර්ජනයට ලක් වෙලා තියෙන බව රහසක් නෙවේ. 1950 වර්ෂය වන විට ලංකාවේ භූමි ප්‍රදේශයෙන් 50% විතර තිබ වනාන්තර ප්‍රතිශතය අද වෙනකොට 30%කටත් වඩා අඩු වෙලා තියෙනවා. මේ සුන්දර රට අපි අපේ නිවහන කියලා අඳුන්වනවා වගේම සොබාදහමේ ඉන්න සතා සිව්පාවන්ටත් මේ රට නිවහනක් වෙනවා. ඒත් අපේ ලංකාවේ වනාන්තර ප්‍රතිශතය අඩු වෙනවත් එක්කම මේ සතා සිව්පාවන්ගේ පැවැත්මට තර්ජනයක් වෙලා තියෙනවා. අපිට ගොඩබිමේ සිදුවන පරිසර විනාශය දකින්න පුළුවන් වුණාට බොහෝ වෙලාවට අපිට මුහුදේ වෙන පරිසර විනාශය අපිට දකින්න ලැබෙන්නේ නැහැ. වනාන්තර වගේම අපි ලංකාව වටේ අපිට ලොකු සමුද්‍ර සම්පතක් තියෙනවා. මුළු ලෝකයේම සොබාදහමේ පැවැත්ම තීරණය වන්නේ මේ සමුද්‍ර සම්පතෙන්. ඉතින් අපි අපේ ගොඩබිමේ තියෙන වනාන්තර රැක ගන්නවා වගේම ලංකාවේ අපිට තියෙන සමුද්‍ර සම්පතත් රැක ගන්නට අපි පියවර ගන්න ඕනේ. ඒ තුලින් සොබාදහමේ පැවැත්මත් ඒ මගින් අපේ පැවැත්මත් සාතික කර ගැනීම පිළිබඳව අපි අවබෝධ කරගත යුතුයි. මේ පණිවිඩය අපේ දූ දරුවන්ට කියා දෙන්නට අපිට යුතුයකමක් තියෙන අතර ඒ තුලින් අපේ මතු පරම්පරාව අද අපිට වඩා සොබාදහමට අනාගතයේදී කාරුණික වෙයි කියලා අපි බලාපොරොත්තු වෙමු.